Hi, welcome to Groovy Official YouTube channel. සීනි පිටි ඒ වගේම මේදය බොහොම අඩුවෙන් පාවිච්චි කරලා හදපු රසම රස ඒ වගේම පෝෂණයෙන් ඉතාමත්ම ඉහළ කේක් එකක් ඔයාට ගෙදරදිම හදාගන්න විදිය තමයි අද අරගෙන ආවේ. අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න. අපි දාන අලුත් වීඩියෝස් ඔයාට එතකොට ඉක්මනටම බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මුලින්ම බලමු අපිට මේ කේක් එක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. මේ තියෙන්නේ oats පිටි. rolled oats හරි instant oats හරි blend කරලා තමයි ඒ අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ රට ඉඳින් මිදි මේ දෙකමත් මම oats පිටි වලින් තවරගෙන තමයි අරගෙන තියෙන්නේ. මොකද නැත්නම් කේක් එක බේක් වෙද්දී අපේ මේ රට ඉඳි ටිකයි මිදි ටිකයි පහලට බහින්න බලනවා. ඊළඟට මං අරගෙන තියෙනවා ඇපල් ගෙඩි දෙකක්, කෙසල් ගෙඩි දෙකක්, ඒ වගේම එක බිත්තරයයි. බාගෙට මද රස්නේ උණු වතුර අරන් තිනවා, බේකින් පවුඩර්, non fat yogurt තියෙනවා. ඒ වගේම මේ කුරුඳු, ඒ වගේම ලුණු ඕන වෙනවා. ඊළඟට අපේ ගනාශයකට මං මේ වගේ walnuts, almonds, cashews, ඒ වගේම melon, pumpkin seeds අරගෙන තිනවා ගනාශයකට. රිට්ස්බරි එකේ sugar free chocolate එක තමයි මම අද ගනාශයක හදන්න පාවිච්චි කරන්නේ. මොකද මේක විශේෂ කේක් එකක් නේ. හරි ඉස්සෙල්ලම අපි කරන්නේ මේ ඇපල් ගෙඩි දෙක සුද්ධ කරගෙන ඒක blend කරගන්න ඕනි. මට පොඩි blender cup එකක් තියෙන නිසා මම ඇපල් ගෙඩි දෙක දෙපාරකට තමයි blend කරගන්නේ. ඒ වගේම මේක හදන්න ඕන වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයන් මං පහළ description box එකේ ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට ලේසි මේක try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ මම මේක අද හදන්නේ බෙන්ටෝ කේක් එකක් විදියට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හදන ග්‍රෑම් 250 tray එකට තමයි මම මේක හදන්නේ. හැබැයි මේ කේක් එක වැඩි පිපෙන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් හදන කේක් වගේ. ඒක නිසා ග්‍රෑම් 250 tray එකට මම මික්ස්චර් එක හදාගන්නේ ග්‍රෑම් 400ත් 450ත් අතර ප්‍රමාණයක්. මොකද නැත්තම් කේක් එකේ size එක ඒ කියන්නේ විශේෂයෙන්ම උස අපිට ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මික්ස්චර් එක ග්‍රෑම් 400ත් 450ත් අතර වගේ එන්න මම ප්‍රමාණයන් දාලා මේ කේක් එක මේ විදිහට හදාගන්නේ. ෆස්ට් රවුන්ඩ් එකේ ඇපල් ගෙඩිය මම කපලා ඉවරයි. මේකට මම දැන් දානවා මගේ උණු වතුර වලින් භාගයක්. ඒ කියන්නේ මම අරගෙන තියෙන උණු වතුර වලින් භාගයක් මම පළවෙනි ටිකට දා ගන්නවා. ඉතුරු උණු වතුර ටික මම තියා ගන්නවා දෙවෙනි පාරට දාන්න. මේ විදිහට තමයි blend කරලා ඉවරුණාට පස්සේ මගේ ඇපල් ටික පේන්නේ. ඊට පස්සේ දෙවෙනි ඇපල් ගෙඩියත් ඒ විදිහටම කපලා අපේ ඉතුරු වෙච්ච උණු වතුර භාගේ දාලා ආයෙම මේ විදිහට blend කරගන්න ඕනි. මේ විදිහට blend කරාට පස්සේ අපි ඒ ටිකත් අපේ ඉස්සෙල්ලා blend කරපු mixture එකටම එකතු කරනවා. ඊට පස්සේ අපි ඒ දෙකම හොඳට පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන oats පිටි මේකට එකතු කරන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇති මගේ එක ඇපල් කෑල්ලක් තියෙනවා blend වෙලා නැති. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඊළඟට මේ oats පිටි ටික මේකට මේ විදිහට දාලා හොඳට කවලම් කරගන්නවා. අපි මේ පිටි ටික ඔක්කොම එකපාර දාපු නිසා පොඩ්ඩක් කැටිති ස්වභාවයක් වගේ එනවා. ඒ විදිහට කැටිති ස්වභාවය නැති වෙන්න මේක හොඳට අපේ ඇපල් මිශ්‍රණයත් එක්ක කවලම් කරගන්න ඕනි. අපි normal කේක් එකක් හදද්දී නම් එක පැත්තකටනේ මේක අපි බීටර් එකෙන් බීට් කරන්නේ. මේ කේක් එක හදද්දී අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති පැත්තකට මේක මික්ස් කරගන්න පුළුවන්. මෙන්න මේ පෙන්නන විදියට. ඊළඟට කෙසල් ගෙඩි දෙක තමයි අපිට දාගන්න තියෙන්නේ. අපි කෙසල් ගෙඩි දෙක සුද්ධ කරලා අරගෙන ඒක හොඳට chop කරලා අපේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනි. ඒක තමයි දැන් මම මේ කරන්නේ. ඒක කරන අතරතුරේ මම ඔයාලට ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපේ අලුත් වීඩියෝ එකක් ආවොත් ඔයාලට ටැග් ගාලා බලා ගන්න පුළුවන්. මොකද මං වගේම ජොබ් එකක් කරන ගමන් සයිඩ් බිස්නස් එකක් විදියට කේක් හදද්දී ඔයාට ඕන වෙන ගොඩාක් දේවල් මම කියලා දෙනවා. එක එක විදිහේ කේක් රෙසිපීස් වගේම කොහොමද අපි බිස්නස් එක හැන්ඩල් කරන්නේ, අපි කේක් හදද්දී මොනවද ඕන වෙන ටිප්ස්, මේ වගේ ගොඩක් දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒක හින්දා අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.
හරි දැන් මම ඊළඟට මේ අපේ කෙසෙල් ටික අපේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඇත්තටම අපි බනානා එසන්ස් එකකින් ගන්න එසන්ස් රසයට වැඩිය බොහෝමත්ම ස්වාභාවික රසයක් තමයි මේ කෙසෙල් එකතු කරාම එන්නේ. මොකද අපි මේ කේක් එකට සීනි පිටි මුකුත් එකතු කරන්නේ නැහනේ. ඒක හින්දා මේ කෙසෙල් වලින් පුදුමාකාර තරම් නැචරල් රසක් මේ කේක් එකට එනවා. ඒක ඔයා කාලම බලන්න ඕනි. ඊළඟට මම බිත්තරේ එකතු කරා. ඒ වගේම බේකින් පවුඩර් එකතු කරනවා සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක් විතර. ඒ වගේම මේ මම දාන්නේ කුරුඳු ඊළඟට අපේ ලුණු. ලුණු ඔයාලා රස අනුව එකතු කරගන්න. non fat yogurt එකෙන් මම අරන් තියෙන්නේ මේස හැන්දයි. ඊළඟට මේ ටික ඔක්කොම එකට දාලා මම මේ ටික හොඳට කවලම් කරගන්නවා. මේ වෙලාවේ ඔයාගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාන්න ඕන. ඒ වගේම ඔයාගේ බේකින් ට්‍රේ එකත් මේ වෙද්දි ලේස්ති කරලා තියාගන්න. ඔයිල් පේපර් එකක් දාලා බටර් ටිකක් ගාලා ලේස්ති කරලා. ඉතින් අපි ගොඩාක් අය හිතනවානේ අපිට සීනි නැතුව කේක් එකක් කන්න බෑ රස නැහැ කියලා. ඉතින් ඒක හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම මේක try කරලම බලන්න ඕනි. ඒ තරම් පුදුම රසක් තමයි මේ කේක් එකේ තියෙන්නේ. අවසාන වශයෙන් අපි එකතු කරගන්නවා අපේ මිදි ටිකයි රට ඉඳි ටිකයි. ඒ ටික අපි ගොඩක් කවලම් කරන්නේ නැහැ. සාමාන්‍ය විදියට කේක් මිශ්‍රණයේ කවලම් වෙන ප්‍රමාණයට විතරයි අපි ඒක මේ විදියට අපේ මිශ්‍රණයට එකතු කරගන්නේ. ඊළඟට මම ඔයාලට ස්කේල් එකේ තියලම පෙන්නන්නම් මේකේ weight එක. මම මේ විදියට බෙන්ටෝ ට්‍රේ එක අරගෙන ආයෙම ස්කේල් එක 0 කරනවා. දැන් අපි මිශ්‍රණය මේකට දාගන්න තමයි මේ හදන්නේ. ඔයාලා බලන්න මම කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි බටර් කේක් එකක් බේක් කරද්දී මේ ට්‍රේ එකට බැටර් එක දාගන්නේ ග්‍රෑම් 250ක්නේ. හැබැයි මේ කේක් එක හදද්දී ග්‍රෑම් 250ක් දාලා මදි. මොකද මේ කේක් එක එහෙම ලොකුවට පිපෙන කේක් එකක් නෙමෙයි. ඔයාලට පේන ඇති දැනට ග්‍රෑම් 348ක් මේකට තියෙනවා. හැබැයි ට්‍රේ එකකින් අඟලක් විතර තාම ඉතුරු වෙලා තමයි තියෙන්නේ. ඒක හින්දා මම ඒ ටිකත් කවර් වෙන විදියට මේකේ ග්‍රෑම් 400ක් දැම්මා. ඊට පස්සේ අපි මේ විදියට පොඩ්ඩක් ස්පැචියුලා එකෙන් මේකේ සර්ෆේස් එක ටච් කරගන්නවා. ඊළඟට කේක් එක oven එකට දාලා විනාඩි 30ක් 45ක් විතර කේක් එක බේක් වෙන්න දාන්න ඕනි. කේක් එක එහෙම බේක් වෙනකන් මම ඒ අතරතුරේ අපේ චොක්ලට් ගනාෂ් එක හදාගන්න හදන්නේ sugar free chocolate එක පාවිච්චි කරලා. ඩබල් බොයිල් ක්‍රමයට තමයි මම ගනාෂ් එක හදන්නේ. non fat milk එක පාවිච්චි කරලා තමයි මම මේ චොක්ලට් එක ගනාෂ් එකක් විදියට හදාගත්තේ. ඔයාලා කැමති නම් මේකට non fat නැතුව normal fresh milk එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේක පොඩි කේක් එකක් නිසා මේ වගේ පොඩි ප්‍රමාණයක් විතරයි මම ගනාෂ් එක හදාගත්තේ. ඔයාලත් ඒක බලලා ඔයාලගේ කේක් එකේ size එක අනුව ගනාෂ් එක හදාගන්න. මේ විදිහට මම මගේ කේක් එක බේක් කරලා ගත්තා. දැන් මේ තියෙන ෆයිනල් ලුක් එක කොහොමද කේක් එක තිබ්බේ කියලා. අපි දැන් ආයෙම මේක පොඩ්ඩක් ස්කේල් එකට තියලා බලමු weight එක කොහොමද තියෙන්නේ කියලා. මොකද මම බැටර් එක ග්‍රෑම් 400ක් දාලා තමයි බේක් කරේ. හැබැයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ තියෙන ග්‍රෑම් 368යි. ඒ කියන්නේ ග්‍රෑම් 32ක් අඩු වෙලා තියෙනවා බේක් කරද්දි. සාමාන්‍යයෙන් අපි බැටර් එක දාන ප්‍රමාණයට වැඩිය කේක් එක බේක් වෙලා එද්දී බැටර් එකේ ප්‍රමාණය අඩු වෙනවා බර. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මේ කේක් එක හොඳටම නිවුනට පස්සේ තමයි අපි මේ ගනාෂ් එක දාන්නේ. මොකද නැත්තම් ගනාෂ් එක කේක් එකේ රසනෙට දිය වෙලා බේරෙන්න බලනවා. මගේ කේක් එක මම ෆ්‍රිජ් එකේ දාලා තමයි ගත්තේ. ඒක නිසා ගනාෂ් එක ලස්සනට ගානට වටේට බේරිලා සෙට් වෙලා හැදෙනවා. ඒක ඔයාලට කේක් ටිප් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා කේක් එකක් හදද්දී කේක් එකේ මේ වගේ ඩ්‍රිප් එකක් දාන්න තියෙනවා නම් කේක් එක අනිවාර්යෙන් විනාඩි 10ත් 15ත් අතර වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එතකොට කේක් එක කූල් වෙලා තියෙන නිසා ගනාෂ් එක දැම්මම ඒක හරිම ලස්සනට පහළටම බේරෙන්නේ නැතුව මගින් නතර වෙනවා, සෙට් වෙනවා කූල් එක තියෙන නිසා. ඔයත් ඒ ටිප් එක පාවිච්චි කරලා බලන්න ඔයාගේ ඊළඟ ඩ්‍රිප් කේක් එක හදද්දී.
හරි මේ විදිහට මගේ ඩ්‍රිප් එක මම සෙට් කරගෙන ඊළඟට මගේ නට්ස් පාවිච්චි කරලා මම මේක ලස්සන කරගන්න තමයි හදන්නේ. මේක sugar free ඒ වගේම healthy cake එකක් නිසා ඒ විදිහට nuts පාවිච්චි කරොත් හොඳයි කියලා මට හිතුණා. මෙතෙන්දි මම ගත්තා walnuts, almonds, pumpkin seeds, melon seeds, ඒ වගේම cashews තියෙනවා, peanut තියෙනවා. මොකද අපි අහලා තියෙනවානේ ඕනම කෑමක දිව පිනවන්න කලින් නෙත පිනවන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඒක හින්දා තමයි මට හිතුනේ මේක පෝෂ්‍යදායී බවෙන් යුක්ත වෙනවා වගේම නට්ස් වර්ග දැම්මොත් කේක් එක හරි ලස්සනට පෙනෙයි කියලා. රතු පාට, කොළ පාට, සුදු පාට එද්දී මේ චොක්ලට් ගනාෂ් එකත් එක්ක මේ කේක් එක හරිම ලස්සන හුරු මුහුටි පෙනුමකට ආවා කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට කොහොමද හිතෙන්නේ කියලාත් මට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම මේ කේක් එක හැදුනේ ආදරණීය තාත්තා කෙනෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන්නේ. ඉතින් මම අවසාන වශයෙන් මේකට හැපි බර්ත්ඩේ ටොපර් එකකුත් ඇඩ් කරලා බෙන්ටෝ බොක්ස් එකක දාලා තමයි ඒ තාත්තට ගිහින් දුන්නේ. ෆයිනල් ලුක් එක තිබි මේ විදියට. ඉතින් මං හිතනවා ඔයත් මේක try කරලා බලයි කියලා. මොකද අපි හැමදාම කන කේක් එකට වැඩිය බොහෝම වෙනස්, රසෙන් බොහෝම වැඩි, ගුණෙන් බොහෝම වැඩි කේක් එකක් තමයි මේක. ඔයාට චූටි බබාලා ඉන්නවා නම් එයාලත් මේ කේක් එකට අනිවාර්යෙන් කැමති වෙයි. එහෙනම් try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ආයිත් පාරක් කියනවා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ රසරහස් ගොඩක් අරගෙන ආයෙම අලුත් වීඩියෝ එකකින් එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.